හරි අපි අද බලමු කොහොමද එක්සස් account එකට ඩිපොසිට් එකක් සහ විත්ඩ්‍රෝ එකක් කරන්න කියලා. හරි මෙහෙමයි. හරිම ලේසි. කට්ටිය ගොඩක් මම හිතනවා දිනා Binance පාවිච්චි කරනවා ඇති. එතකොට මතක තියාගන්න අපිට Binance Pay කියලා ඔප්ෂන් එකක් මෙතන enable වෙනවා. එතකොට මේ එක්සස් account එකට Binance විතරක් නෙමෙයි. දැන් ලංකාවේ ඉන්න කෙනෙක්ට ඔයාලට පුළුවන් ශ්‍රී ලංකා bank transfer කියන ඔප්ෂන් එක පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඔයාලට තියෙන ඔන්ලයින් බැංක් ඇප් කියන්නේ ඔකට ඔන්ලයින් බැංකින් සර්විස් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයා පාවිච්චි කරන බැංකුවේ අපි දන්න ඔන්ලයින් බැංකින්. හරි අද අපි බලමු කොහොමද එක්සස් account එකකට ඩිපොසිට් එකක් සහ විත්ඩ්‍රෝ එකක් කරන්න කියලා. හරි ඉස්සෙල්ලාම ඔයා ඩිපොසිට් කියන සෙක්ෂන් එකට ආවට පස්සේ මෙන්න මේ විදිහට all payment methods පෙන්වනවා. ඒ කියන්නේ ඔයාලට ඩිපොසිට් කරන්න පුළුවන් මෙතඩ් ටික මෙතන වෙන්නවා. එතකොට Binance Pay තියෙනවා මුලින්ම. එතකොට Bitcoin, Netlr, Pancard, Ethereum, Skrill. එතකොට වැදගත්ම පාර්ට් එක තමයි ලංකාවේ අයට ඔන්න හිමි වෙනවා ශ්‍රී ලංකා bank transfer option එක. ඒ කියන්නේ බැංකුවට ගිහින් සල්ලි දාන එක නෙමෙයි. ඔය කට්ටිය අතේ මොබයිල් ෆෝන් එක තියෙනවා. එතකොට ඔය කට්ටිය ඔන්ලයින් බැංකින් පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට Combank digital app එකෙන් ඔයාලට පුළුවන් මේකට සල්ලි transfer කරන්න. එතකොට මතක තියාගන්න ඔයා ඩිපොසිට් කරන මෙතඩ් එකෙන්ම තමයි විත්ඩ්‍රෝ ගන්න වෙන්නේ. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකා bank transfer පාවිච්චි කරොත් ඔයාට ඒක through ම තමයි යලි වතාවක් විත්ඩ්‍රෝ කරගන්න වෙන්නේ ඔයා ට්‍රේඩ් කරලා හොයන ප්‍රොෆිට් එක. එතකොට මේ Binance Pay පාවිච්චි කරනවා නම් Binance user කෙනෙක් මතක තියාගන්න ඔයාගේ ID එකේ තියෙන full name එකම ඔයාගේ Binance එකේ user name එකේ තියෙන්න ඕනේ. මොකද මෙතනින් මේ කට්ටිය වෙරිෆිකේෂන් එකක් යනවා. Binance Pay එකේ තියෙන නමයි ඔයාගේ account එක verified වුණාම තියෙන නමයි එකට සංසන්දනය කරලා ගැලපෙනව නම් විතරයි ඩිපොසිට් කරන්න දෙන්නේ. ඔයා අරෙන් ඩිපොසිට් එක දැම්මට මෙතනින් චෙක් වෙලා තමයි එකත් වැටෙන්නේ. ඒක වෙන්නේ ෆයිනල් ස්ටේජ් එකේදී. ඒ කියන්නේ නමට නම ගැලපෙන්නේ නැත්තම් එතන ඔප්ෂන් එකක් පෙන්නනවා රිෆන්ඩ් කරන්න කියලා. ඒක බුගාම සල්ලි නැවත තා Binance එකට එනවා. එතකොට මේ Binance Pay පාවිච්චි කරනවා මතක තියාගන්න. නම හරිද කියලා බලන්න. ඊට වැඩිය ලේසි Binance user කෙනෙක්ට ඔයාට පුළුවන් මේ Tether USDT BSC network එකෙන් කියන්නේ BP20 Binance Smart Chain network එකෙන් ඩිපොසිට් එකක් කරන්න. ඒක හරිම ලේසි සහ පහසුයි. එතකොට Binance Pay එකෙන් හිර වෙන්න ඕනේ නැහැ නම වෙනස් වුණා කියලා. එතකොට සමහරක් කෙනෙක්ට නම වෙනස් කරගන්න තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ wallet address deposit එක පාවිච්චි කරන්න. හැබැයි ලේසිම වැඩි ශ්‍රී ලංකා bank transfer. මේක ක්ලික් කරාට පස්සේ මෙතන වගේ MT5 account එක පෙන්නනවා. ඔයා ඩිපොසිට් කරන ගාන මෙන්න මෙතෙන්ට LKR වලින් ටයිප් කරන්න. ඒ කියන්නේ ඔයාට USDT උදාහරණයක් විදිහට 100ක් ඕනේ නම් අද තියෙන බැංකු රේට් එකත් එක්ක ඔයා සසඳලා බලලා මෙතන එන්ටර් කරන්න. දැන් උදාහරණයක් විදිහට මම 31250ක් ටයිප් කරා. කියන්නේ ඩොලර් 98.744ක් කියලා එනවා. හරි. ඊට පස්සේ ඔයා ඩිපොසිට් කරන්න මේ ගාන නම් කන්ටිනියු කියන එක ඔබන්න. එපුවට පස්සේ මෙන්න මෙතන පෙන්නනවා අද කන්වර්සේෂන් රේට් එක. කියන්නේ ඔයාට ඩොලර් එකක් කීය ගානද ගන්න පුළුවන්. 317.43 ගානකට ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ කන්ෆර්ම් කරාට පස්සේ ඔන්න අරගෙන යනවා බ්‍රෝකර්ගේ බැංකු ගිණුමට. ඒ කියන්නේ බ්‍රෝකර්ට සල්ලි දාන්න අවශ්‍ය වෙන බැංකු ගිණුම. ඔන්න තියෙනවා ගාන තියෙනවා. ඔන්න බැංක් එකේ නේම් එක National Development Bank. ඒ කියන්නේ NDB බැංක් account එකක් තියෙන්නේ. බ්‍රාන්ච් නේම් එක තියෙනවා, account name එක තියෙනවා, account number එක තියෙනවා. ඔන්න යට දීලා තියෙනවා මේක හරි වැදගත් රෙෆරන්ස් නම්බර් එකක්. ඒ කියන්නේ ඔය සල්ලි දානකොට ඔය කට්ටිය දැකලා ඇති අපිට තියෙනවා යටින් රීමාක් එකක් දාන්න. කියන සමහරක් අයගේ තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එක. අන්න ඒකට මේ රෙෆරන්ස් නම්බර් එක දාන්න. මොකද මේ රෙෆරන්ස් නම්බර් එක දානකොට ඩිපොසිට් එක වැඩි වෙලාවක් ගත වෙන්නේ නැහැ. ඔයාගේ account එකට ක්‍රෙඩිට් වෙන්නේ. ඔයා මේ රෙෆරන්ස් නම්බරේ දාන්න නැහැ කියන්නේ චූටි වෙලාවක් ගත වෙනවා. මොකද ඒ කට්ටිය එතකොට ඩිපාර්ට්මන්ට් එකට වැටිලා තමයි ඔයාගේ සල්ලි වල කියන්නේ ඔයාගේ සල්ලි ටික account එකට ක්‍රෙඩිට් වෙනවා. ඊට වැඩි ලේසි රෙෆරන්ස් නම්බරේ දාන්න ඔටෝමැටිකලි අපි දැන් දන්නවනේ සල්ලි දැම්මම පස්සේ අපේ නොටිෆිකේෂන් එකක් එනවා. මේ විදිහට නම් බ්‍රෝකර්ට යනවා. ඔයාගේ රෙෆරන්ස් නම්බරේ වැටලා තියෙනවා නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒකට චෙක් කරලා ඔටෝමැටිකලි සල්ලි වැටෙනවා විනාඩි 10ක් වගේ යන්න කලින්. ඊට පස්සේ සල්ලි දාලා ඔයාගේ ස්ලිප් එක මෙන්න මෙතෙන්ට අප්ලෝඩ් කරන්න ඕනේ. අප්ලෝඩ් කරලා I have paid කියන බටන් එක ඔබන්න තියෙන මෙතන නිල් පාටට එක පොප් අප් වෙනවා. ඒක කිව්වට පස්සේ මෙතනින් ඔය ගානට හරි ලකුණක් කරලා return to merchant කියලා වැටෙනවා. අන්න එතනදී return to merchant ඔබන්න. එබට පස්සේ නැවත වතාවක් එයාව
වාගේ ඩෑෂ් බෝඩ් එකට අරන් එනවා. හරි. එතකොට ඔන්න ඔය විදිහට තමයි ඩිපොසිට් එකක් කරන්න තියෙන්නේ. එතකොට දැන් විත්ඩ්‍රෝ කරන්නේ කොහොමද? හරි. මම ඉස්සෙල්ලා කිව්වා මතක ඇති. ඔයා ඩිපොසිට් කරන මෙතඩ් එකෙන්ම තමයි විත්ඩ්‍රෝ කරන්න තියෙන්නේ. දැන් අතන මම ශ්‍රී ලංකා බෑන්ක් ට්‍රාන්ස්ෆර් ක්ලික් කරා. ඔන්න මට උඩින් පොප් වෙනවා recommended. එතකොට මේ මෙතඩ් එකෙන්ම තමයි විත්ඩ්‍රෝ ගන්න තියෙන්නේ ළමයි. ඒ කියන්නේ ඔයා අදාළ ගාන මෙතන ඩොලර්ස් වලින් ටයිප් කරන්න. මම එතකොට උදාහරණයක් විදිහට හරි. දැන් මෙතන 15.62 කියලා ටයිප් කරනවා. එතකොට මිනිමම් එකක් තියෙනවා ඩොලර් 18යි කියලා ගානක්. හරිද? එතකොට දීලා කන්ටිනියු කරන්න. කන්ටිනියු කරාට පස්සේ එතන පොප් වෙනවා ආකේ බැංකු නේම් එක. එතකොට බැංකුව මොකක්ද? බ්‍රාන්ච් එක, account name එක, account number එක. ඔන්න ඔය ටික දීලා සල්ලි විත්ඩ්‍රෝ කරා. මතක තියාගන්න account name එකට ඔයාගේ සම්පූර්ණ නම දාන්න කියලා. ඒ කියන්නේ ID එකේ තියෙන විදිහට නම දාලා කන්ෆර්ම් කරන්න. එතකොට බැංකුවටත් විනාඩි 15ක් වගේ යද්දි සල්ලි ඔයාගේ එනවා. එතකොට ඔන්න ඔය විදිහට තමයි ඩිපොසිට් සහ විත්ඩ්‍රෝ කරන්න තියෙන්නේ. හරි. මං හිතනවා ඔය කට්ටියට පැහැදිලි ඇති කියලා මේ සම්බන්ධව. හරි. එහෙනම් මොන හරි ප්‍රශ්න තිබ්බොත් අපිව කන්ටැක්ට් කරගෙන ඔය කට්ටියට පුළුවන් ඔයාගේ ප්‍රශ්න සෝට් අවුට් කරගන්න. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක්.